ශ්‍රී ලංකා කැනඩා ෆ්‍රෙන්ඩ්ෂිප් ඇසෝසියේෂන් විසින් සංවිධානය කළ කරන බොදු බැතිගී වැඩසටහනට පැමිණි ඔබ සැම ඉතා ආදරයෙන් පිළිගන්නවා. ගිය අවුරුද්දේ මැයිවල තිබුණු පැරණි චිත්‍රපට ගීත ප්‍රසංගයේදී ඉල්ලීම් ආවා එක විදිය ප්‍රෝග්‍රෑම් එකක් කරන්න කියලා. ඉතින් වැඩියෙන්ම ඉල්ලුමක් තිබුණේ විරහගී වලට. මට ඉතින් උඟක් හිතපු අය විරහ දන්න අය වෙන්න ටික ඒ හින්දා ඉල්ලන්නේ නැත්තේ. ඉතින් මමත් හොඳ විරහගී හොයාගෙන ට්‍රැක්ස් හදාගෙන ගියාම මට තේරුණා ප්‍රෝග්‍රෑම් එක කරන්න වෙන්නේ අප්‍රේල් විතර තමයි කියලා. ඉතින් පස්සේ මං හිතුවා ඒ අතර මට මතක් වුණා රාජා මං හිතන්නේ කිව්වා බොදු වැතිගී වලිනුත් එකක් කළොත් හොඳයි කියලා. ඉතින් ඒ අදහස ඔලුවට ආව හින්දා මම විරහගී පැත්තකින් තියලා බොදු වැතිගී එකක් කරන්න පටන් ගත්තා. ඒ හින්දා තමයි අද මේ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ. අද අපි මේ ප්‍රෝග්‍රෑම් සින්දු 35ක් තියෙනවා. මේ සින්දු 35ට සහභාගී වෙච්ච ගායක ගායිකාවන් සංගීතඥයන් පද රචකයන්ගෙන් සමහර අය අද ජීවතුන් අතර නැහැ. ඉතින් ඒ අය ඉතා ගෞරවයෙන් මතක් කරන්න කැමතියි. ඒ වගේම දැනට ජීවත් වෙලා ඉන්න ඒ දායකුණු කලාකරුවන්ට දීර්ඝායුෂයි නිරෝගී භාවයයි ප්‍රාර්ථනා කරනවා අපිට තව මේ වගේ මේ සින්දු හදන්න පුළුවන් වෙන්නේ කියලා. ඊළඟට මම හැමදාම මතක් කරන දෙයක් අපේ මේ එඩ්මන්ටන් කමියුනිටි එකට සංගීතයට කැමති කට්ටියක් එකතු කරන්න පුරෝගාමී වුණ මීට අවුරුදු 9කට පමණ පෙර අපි අතරින් වෙන් වුණ මේ අපි කවුරුත් ගෞරවයෙන් සදාන් මේ ආමන්ත්‍රණය කළ සිරි මාස්ටර් මේ ආදරෙන් ආමන්ත්‍රණය කළ සිරි අංකල් සිරි සමරසේකර මැතිතුමා මේ වෙලාවේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ එතුමාට මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් මේ කරන එකට ගෞරවය හිමිවෙන්න ඕනේ කියලා මම හිතනවා. එතුමා හිටපු අවුරුදු 3.5ක් විතරනේ හිටියේ. ඒ කාලය තුල මට වාසනාවක් ලැබුණා එතුමා ගාක් කිට්ටුවෙම ආශ්‍රය කරන්න. ඉතින් එතුමාගේ ආශ්‍රයෙන් මගේ හැඟවිලා තිබුණු මේ මියුසික් ගැන දක්ෂතාවයේ මතු නැකියොත් එක වැරදි. මොකද මට එහෙම දක්ෂතාවයක් තිබිලා නැහැ. එහෙම දක්ෂතාවයක් තිබුණා නම් එතුමා ගත්ත උත්සාහය හැටියට මම අද හොඳ ස්ට්‍රාජ් වාදකයෙක් වෙන්න ඕනේ. ඉතින් ඊට වඩා එක මම හිතන්නේ ගැළපෙන්නේ මට යටපත් වෙලා තිබුණු සංගීතය ගැන තිබුණු ආසාව උස්මත් වෙලාවයි කියන එක තමයි වඩා ගැළපෙන්නේ. ඉතින් එතුමාගේ ඒ මග පින්නීම යටතේ පටන් ගත්ත එතුමා මම හිතන්නේ බලාපොරොත්තු වෙන්නේ නැතුව තිමේ මම මේ කරන විදිහට සංගීතය කරන්න. ඒ වුණත් ඒක හින්දා තමයි මේ අද මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් මට කරන්න අවස්ථාව ලැබුණේ. ඉතින් මම පෞද්ගලික එතුමාට ස්තුතිවන්ත වෙන්න කැමතියි. ඒ වගේම එතුමා අපිට සම්බන්ධ කර දීමට දායක වුණු සජිනී යහනුත් ආදරෙන් මතක් කරනවා. මම අද මෙතන ප්ලේ කරන ට්‍රැක්ස් මම ස්වර ප්‍රත්‍යාස නැත්නම් නොටේෂන්ස් බලාගෙන කම්පියුටරින් හදපු දේවල් ඒවා. ඉතින් මේ වර්ණ බණ්ඩාර කිච්සිරි පෙරමුණේ අනුරවන්නේ ආරච්චි ජානක ජයලත් බණ්ඩාර අරිත් ත්‍රිවිත් මාල් කියන අයයි තව බොහෝ දෙනෙක් සකස් කරපු ප්‍රස්තාර තමයි පාවිච්චි කළේ මේ ට්‍රැක්ස් හදන්න. ඒ අයට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම අරිත් ත්‍රිවිත් මාල් කියන ඒ මගේ යහළුවා කිව්වට දැන් යුනිවර්සිටි එකේ ෆස්ට් ඉයර් එකේ ඉන්නේ. එයා මට ගොඩාක් උදව් කළා හොයාගන්න බැරි සින්දු වල නොටේෂන්ස් හදලා දුන්නා, තබ්ලා ට්‍රැක්ස් හදලා දුන්නා. අඩුපාඩු වල හින්දා එයාට ගොඩාක් ස්තුතිවන්ත වෙන්න ඕන. අද ප්‍රෝග්‍රෑම් එකේ කොටස් දෙකක් තියෙනවා.
මුල කොටස ඒකල ගායනය නැත්නම් ඉන්ඩිවිජුවල් සිංගින් සින්දු 15ක් තියෙනවා. ඊට පස්සේ අපි පොඩි බ්‍රේක් එකක් අරගෙන ඊට පස්සේ ගෲප් සිංගින් යන ඔක්කොමත් එක්ක එකතු වෙලා කියන්න කැමති අය කියන්න, අහගෙන ඉන්න අය කැමති අය අහගෙන ඉන්න. එහෙම තන සින්දු 20ක් තියෙනවා. ඒකයි ෆෝමැට් එක. දැන් මේ සැරේ සින්දු කියන අපි ගායිකාවන් 13 දෙනෙක් ඉන්නවා ඒකල සින්දු කියන්න. ඒගොල්ලන්ට ඉතින් අර ඉස්සර වගේම මම සින්දුව බාර දුන්න මිසක් ඒගොල්ලන්ට choice එකක් දුන්නේ නැහැ. මොකක්ද ඕනේ කියන්නේ. මං ඉතින් මට හිතෙන හැටියට ඒගොල්ලන්ට සුදුසුයි කියන ඒවා තමයි තෝරලා දුන්නේ. ඉතින් මං හිතන්නේ ඒක මගේ තීරණය එච්චරම වැරදි නෑ කියලා මට හිතෙනවා. අපි බලමු මොකද වෙන්නේ කියලා. හැමදාම මම හිතනවා මාවත් සින්දුවක් කියන්න ඕනේ කියලා. එක සැරයක් මට ડોක්ටර් ළඟට ගියාම කිව්වා මගේ උගුර සෞඛ්‍යලා දෙන්නේ මේ බැරි දෙයක් කරන්න ගිහලා ඒ හින්දා සින්දු කියන්න යන්න එපායි කියලා. ඊයේ සැරේ සින්දුවක් කියන්න හිටියාම මට ගෙදරින් ඔපිනියන් එක හම්බ වුණා මොකද්ද මම කරන්න ඕනේ කියලා. ඒ හින්දා කිව්වේ නෑ. මේ සැරේ ඇත්තටම මේ සින්දු ට්‍රැක්ස් ටික උඟා ලස්සනට හැදුනා. ඒ හින්දා මම හිතුවා මම කට ගහලා ඔකට සෞතු කරන්න ඕනේ නැහැ කියලා මම සින්දු කියන්නේ නැහැ. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේ කියන අය මේක මගේ ට්‍රැක්ස් වල සාධාරණයක් කරයි කියලා. වෙන මට මුකුත් කියන්න දෙයක් නැහැ. අපි නම් පටන් ගන්නමු. මෙතන සින්දු කියන එක්කෙනාගේ සින්දුව ඕනනම් අහන්න Tamanට ඒකට කියන්න ඕන නම් කියන්න බෑ. අහල පහලයට කරදරයක් වෙන්නේ නැති වෙන්න. එහෙනම් පටන් ගමු. Paramita
සහසම්තොන්නස් දුක්ගිනි අතරේ දැවෙන මහද සිතුවිලි ගිනි අඳුරේ සමිඳ ඔබේ පිළිරුව දුටු ගමනින් නිවි යන අරුමකිම දෙවුරම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ මා සිටියානම් සමිඳුනි ඔබ පිළිසරණ කතා මම හිමි බවන්දු කට ගෙවා හිමි අනුරුව අභියස සිට බවුන් වදනි මෙත් බුදුන් දකින්නට තුරම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ මා සිටියානම් සමිඳුනි ඔබ පිළිසරණ පතා මම දෙමි බවන්දු කට ගෙවා රසය විඳිමි නිබඳේ
සමිඳේ මාහද මැලවෙන මල් දෝතටගෙන පාද වඳිමි නිබඳේ පාද වඳිමි නිබඳේ
පදයන් සරණ වෙකියා බුදු ගුණ පමණක් සිතට නැගීවා අවසන් වරට මගේ ඇස් පියවෙන මොහොතේ බුදු හිමිරුව මට නැවී පෙනීවා සිදුවෙන් නැති නොදැනීම එනිසයි සසරේ ඉපදීම බුදු ධම්මයෙන් පැහැදීම පමණයි සදහට සැනසීම බුදු බණ පද සරණ රැකියා බුදු ගුණ පමණක් සිතට නැගීවා සැප සොයලා ගොස් දුක විඳන සඵල වුණේ නෑ පැතුූ සැම අවසන් මොහොතේ ඉතිරි වුණ කල හොඳ නොහොඳයි මට උරුම බුදු බණ පද සරණ වෙකියා බුදු ගුණ පමණක් සිතට නැගීවා අවසන් වරට මගේ ඇස් පියවෙන මොහොතේ බුදු හිමිරුව මට නැවී බුදු සිරිපා පහස ලබයි
ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සුගන්ධී සිල් සුලං රැල් පාවිලා සම්බුදු සම්භාවනීයයි සාදු සාදු වන්දනා මිහින්තලවයි ධම්මමවයි ශාන්තන පදනාමයයි කාට කාට මේ කියන්නේ සාසනේ ඉතිහාසයයි මිහින්තලාවයි දහම් අමාවයි ශාන්ත අනුබුදු නාමයයි කාට කාටත් මේ කියන්නේ ශාසනී ඉතිහාසයයි නෙමාලි සේරජුන්මි දෙව් බමුන් පූජා ලබයි ඒ මහල් මුල් කියන්නේ ඒ උතුම් අභිමානයයි රත්නමාලි සෑරජුන්මි දෙව් බඹුන් පූජා ලබයි මේ මහාගල් මුල් කියන්නේ ඒ උතුම් අභිමානයයි මල් සුගන්ධී දම් සුගන්ධි සිල් සුලං රැල් පාවිලා සම්බුදු සම්භාවනීයයි සාදු සාදු වන්දනා ජයපානයයි සිංහලේ වික්මන් කියන්නේ මේ පොළොන්නරු දේශයයි රැල් නගා හෝ ගා ගලන්නේ ජාතියේ ජයපානයයි සිංහලේ වික්මන් කියන්නේ මේ පොළොන්නරු දේශයයි තාගෙබයි මහා මේඝය නිල්වන් ගුවන් ගබයාවුනේ ගල් කුලින් සිත්තම් වුණාදු මෙත් සිසිල් කරුණාගුණේ දාගෙබයි මහා මේඝයයි නිල්කුන් ගුවන් ගබයාවුනේ ගල් කුලින් සිත්තම් වුණාදු මේ සිසිල් කරුණාගුණේ මල් සුගන්ධී දම් සුගන්ධි සිල් සුලං රැල් පාවිලා සම්බුදු සම්භාවනීයයි සාදු සාදු වන්දනා ආරජුන් තුන් සිංහලේ මෙහෙමයි දාදස්කම් කළේ මේ උතුම් දහමින් තමාලි මස් පවා විස්කම් කළේ මහරජුන් තින් සිංහලේ මෙහිමයි දාදස්කම් කළේ මේ උතුම් දහමින් තමාලි මස් පවා විස්කම් කළේ වීරයි පූජනීය නෑනි මග්ගුණ ගායනී දෙව් මහා දෙවිඳුන් කතිවි මේ අපේ බුදු ශාසනේ වීර වීරයි පූජනීයයි නෑනි මග්ගුණ ගායනී සිව් මහා දෙවිඳුන් රකිවි මේ අපේ බුදු ශාසනේ සිව් මහා දෙවිඳුන් රකිවි මේ අපේ බුදු ශාසනේ
වඳින් මාසේ සීතිලෝන වඳින් අත පුදසුන් සදා එහි පැති මල් පොදා මාසේ සීතිලෝන වඳින් ශ්‍රී සම්බුද්ධ රාජා වඳින් පවිටන්දෙමු ධම්මමාවින්දෙමු ධම්රජානන් වඳින් සෑමදා ශ්‍රී සම්බුද්ධ රාජා වඳින් මාසේ සීතිලෝන වඳින් අත පුදසුන් සදා එහි පැති මල් පොදා මාසේ සීතිලෝන වඳින් ශ්‍රී සම්බුද්ධ රාජා වඳින් සිව් සැපී කප් කියලා දුක දරා සිව් සුවී පස් මරුන් දම්පුරා බුදුලුතුරා ධම්රතානන් වඳින් සිත්පුරා මුල් සිව් වේදනා සාදනා ඉන්මිදිවසේකමේ රෝදනා අන්ධකාරේ නෙසු පිරිසදහම් දෙසු ලූපියානන් වඳින් සෑමදා ශ්‍රී සම්බුද්ධ රාජා වඳින් දැක නිවන් දකින්න මේ සංසාරේ අපි ඇසුබන මදි වුණාද මේ දම් දීපේ සිල්ගත්තා කින් කෙරුවා දිවාරැදිකේ අතර මං වුණේ කොහොමද අපේ ජීවිතේ අපේ ජීවිතේ සාදුකාරදී ගිය පන්සල් ගානී පැතුවා හැමදා පේවී අපි නිර්වාණී දැහැමි සිතින් පාන්තියා මහබෝසෙවනී වැඳ වැටුණා ගාත කියා පිතුන් සරණී දැක නිවන් දකින්න මේ සංසාරේ අපි ඇසුබන මදි වුණාද මේ දම් දීපේ සිල්ගත්තා කින් කෙරුවා දිවාරැදිකේ අතර මං වුණේ කොහොමද අපේ ජීවිතේ අපේ ජීවිතේ
වැඳ වැඳ අටමස් තානේ අරුණා කෙරුවා පේවී මුනි සිරිපාදී සැදැහ සිතින් නිවන් පතා දළදා මැදුරේ මල් පිතුවා ගාත කියා පිතුන් සරණී බුදුන් දැක නිවන් දකින්න මේ සංසාරේ අපි බසුපන මදි වුණාද මේ දම් දීපේ සිල්ගත් පින් කෙරුවා දිවාර දෙකේ අතර මං උනේ කොහොමද අපේ ජීවිතේ ඉපෙනා